ප්‍රාදේශීය අලෙවි නියෝජිත මහතුන් එක්ක අපි මේ සංචාරයේ මේ ආකාරයෙන් ගමන් කරනවා. එතෙන්දී ඔවුන් ලබපු අත්දැකීම් බොහොමයි. රිෆ්කාන් මම හිතන්නේ මේ චීනයේ යාඩියා කම්පැනිට ආපු අත්දැකීම ඔබ දකින්නේ කොහොමද? ඔබට මොනවද හිතෙන්නේ? ඇත්තම ඔබ නැගෙනහිර පළාත සම්පූර්ණ ආවරණය කරන කෙනා හැටියට. ඇත්තටම මේක මේ කියලා නිම කරන්න බැරි තරම් ලොකු අත්දැකීමක්. අපි හිතුවෙත් නෑ යාඩියා ලොකු කම්පැනියක් රටවල් කීපයකට දෙනවා කියලා කිව්වට අපි හිතුවේ නෑ මේ තරම් ලොකු ප්ලෑනින්ග් එකක්, මේ තරම් ලොකු ඕගනයිසේෂන් එකක්, මේ තරම් ලොකු කම්පැනියක් කියලා. දැන් මේකට ආවම තමයි අපිට තේරෙන්නේ අපිට කිට් එකක් එන්නේ තව බය නැතුව කස්ටමර්ට දෙන්න පුළුවන් කියලා. ඊළඟට අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි දැන් ඔයත් දැක්කා. එනකොට ඒ කට්ටිය රෝදේ අනිත් එක සස්පෙන්ෂන්, අවුව, වැස්ස, සීතලේ හැමදේම ටෙස්ට් කරනවානේ කාමර වලට දාලා. එච්චර ටෙස්ට් ගොඩක් කරන එකේ බයිකේ වැරද්දක් වෙයි කියලා අපිට හිතා ගන්න බෑයි. කුරුණෑගල ප්‍රදේශ භාර ෂෝරූම් මැනේජර් ඉන්නවා. මේ අත්දැකීම කුරුණෑගල ජනතාවට, ඒ ප්‍රදේශයේ ජනතාවටත් මම හිතන්නේ බෙදා දෙන්න පුළුවන්. යාඩියා කියන්නේ මොන වගේ තැනකද ඉන්නේ කියන එක. ඔව් අනිවාර්යයෙන්ම අපි කියන්නේ ලංකාවේ අපි දකින්න දෙයට වැඩිය මෙතන ලොකු දෙයක් අපිට දකින්න තියෙනවා. ලංකාවේ බයිසිකල් කීපයක් විතරයි දකින්නේ. මෙතන අපි මේ යාඩියා කම්පැනි එකට ආපුවාම අපිට ලොකු ප්‍රමාණයක ටෙක්නොලොජි එක අතින් ගත්තාම, එතකොට ඒ බයිසිකල් මොඩල්ස් ටික ගත්තාම, එක එක සෙග්මන්ට් වලට අදාළ බයික්ස් ගත්තාම ලොකු දෙයක් අපිට එක්ස්පීරියන්ස් කරන්න ලැබුණා. ඒ කියන්නේ අපි හිතුවේ නෑ ලෝකෙ මෙච්චර දියුණු වෙලා තියෙන එක. එතකොට මේ මාකට් එක ගොඩක් ලොකු විදිහට සහ ටෙක්නොලොජි එක ලොකු විදිහට ලෝකෙ දියුණු වෙලා තියෙනවා. ඒ දේවල් අපිට ලැබීම සම්බන්ධයෙන් බොහොම සතුටු වෙනවා. චින්තක මම හිතන්නේ චීනයට ඇහිලා ඔබ ලබපු අත්දැකීම ඔබ විස්තර කරන්නේ කොහොමද? හොඳ අත්දැකීමක් ඇත්තටම ඉද්ද ටෙස්ට් රයිඩ් පැද්දා. ඒ වගේම අපිට මව් සමාගම එක්ස්පීරියන්ස් සෙන්ටර් එකේ අත්දැකීම් ඉඳ ගන්න හැකියාව හම්බුණා. ඒ වගේ ගොඩක් දේවල් ඉඳ ගන්න. ඊට අමතරව අපේ යාඩියා මව් සමාගමේ ෆැක්ටරි එක විසිට් කරා. ඒ වගේ ගොඩක් අත්දැකීමක් අප මෙහෙදී චයිනා වලට ඇවිල්ලා ලැබුවා. ඇත්තම කියන්නකෝ මේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාවට අපි මේ ආපු ගමන තුලදී අපි කොහොම විශ්වාසයක්ද ஜனதாவோட දෙන්න බලාපොරොත්තු වෙන්නේ manufacture company தான் இன்றைக்கு நிற்கிறேன் எஸ்பெஷலி உங்கள்ட்ட பார்க்கலாம் இங்கே இருந்த நிறைய மாடல்ஸில் என்கிட்ட டெஸ்ட் ரைட் பண்ணி இந்த ஃபீலிங் என்கிட்ட செக் பண்ணலாம் என்ன மாதிரி இருக்குது. அடுத்த இன்னொரு விஷயம் ஒன்று சொன்ன வேணும். நெக்ஸ்ட் அப்கமிங் நியூ மாடல்ஸ் இன்றைக்கு என்கிட்ட டெஸ்ட் பண்ணுறது சான்ஸ் ஒன்று வந்து இன்றைக்கு இங்கே வந்த பிறகு கடைசி நான் சொன்ன வேணும். ஃபைனலி என்கிட்ட ஸ்ரீலங்காவுக்கு இருந்த எல்லாம் பீப்புள்ஸ் அடுத்த நியூ மாடல் அது நியூ மாடலில் என்ன மாதிரி டெக்னாலஜிஸ், அது கம்ஃபர்டபுள், அது என்ன மாதிரி அது மேனுஃபேக்சரிங் வாரன், அது எல்லாமே நாங்கள் இன்றைக்கு வந்து இங்கே பார்த்தோம். நாங்கள் மட்டும் இல்லை, அடுத்த ஒரு ஃபியூ மந்த்ஸ் உள்ளுக்கு ஸ்ரீலங்காவுக்கு எல்லா ஆக்கள்டும் இந்த ஃபீலிங்ஸ், இந்த டெக்னாலஜிஸ், இந்த கம்ஃபர்டபுள் ப்ராடக்ட்ஸ் எல்லாம் டெஸ்ட் பண்ண பார்க்கலாம். என்ன ரீசன் சொல்ல பார்ப்போம், இந்த புது மாடல்ஸ் இருந்த மாடல் சாரி புது மாடல் சாரி எல்லாம் ஸ்ரீலங்காவுக்கு இந்த ஃபெசிலிட்டிஸ் ஃபுல்லாக அவங்கள்ட்ட අබාන් සොටෝතුරු එඩිකලා. මාත් එක්ක මේ වෙලාවෙන්නේ අනුෂර සෑහෙන වගකීමක් තියෙනවා ස්පෙයා පාර්ට්ස් අංශයේ අබාන් සොටෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ ප්‍රධානියා හැටියට. දැන් අපි මේ ඇවිල්ලා මෙතන ඉන්නේ මේ ටෙස්ට් රයිඩින් ඒරියා එක. දැන් මෙතන ගත්තට පස්සේ මෙතන ෆ්ලෝ එක හදලා තියෙනවා එක් අපේ රටේ තියෙන මාර්ගවලට උචිතාකාරයට එකන රළු මාර්ග, වලවල් සහිත මාර්ග, ගැටටි සහිත මාර්ග, ගොඩ සහිත මාර්ග සහ වගේම කාපට් එක සහිත මාර්ග, මෙන්න මේ ලයින් හැම එකටම උචිතාකාරයට මේ වගේ ෆ්ලෝ එක සකස් වෙලා තියෙනවා. ඒ නිසා දැන් මේ පේන අපිට ගැටටි සහිත මාර්ගයක්, ඊට පස්සේ තියෙන සාමාන්‍ය කොන්ක්‍රීට් සහිත මාර්ගයක්, ඒ වගේම ඔබ දකිනවා මෙතන තියෙන මේ ආකාරයෙන්ම වලවල් සහිත මාර්ගයක්, ඒ වගේම තමයි ඔබට රළු මාර්ගයක්. මේ වගේ ඒරියා එක සකස් කරලා තියෙනවා කාපට්. මේ ටෙස්ට් රයිඩින් ඒරියා එකේදී ඇත්තම අපිට ලබන්න පුළුවන් අත්දැකීම අබාන් සොටෝ ප්‍රයිවට් ලිමිටඩ් හරහා රටේ ජනතාවට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔව් මේක බොහොම හොඳ දෙයක් තමයි අපි මේ වෙලාවේ ඉදිරිපත් කරන්න හදන්නේ. යාඩියා ප්‍රධාන ආයතනයේ තියෙන ටෙස්ට් රයිඩ් ඒරියා එක තමයි මේක. එතකොට මෙතන අපි නිල කියපු විදිහට පෙන්ලා තියෙනවා ලංකාවේ සහ ඕනම ලෝකයේ ඕනම රටක උචිත පරිසරයට සහ මාර්ගවලට අනුකූලව සකස් කරලා තියෙන ප්‍රධාන පාරවල් කීපයක්, කොන්ක්‍රීට්, එතකොට වලගොඩලි, එතකොට කාපට්, එතකොට සාමාන්‍යයෙන් බම්ප් සියන ඒවා. ඉතින් ඒ වගේ ඒවා සහ අර පැත්තේ තියෙන අපිට වතුර වලින් මතින් යන ඒවා, ගැටිති මතින් යන ඒවා, ඒ සියලු දේම ටෙස්ට් රයිඩ් කරලා තමයි නිලක අපි මේ බයික් එකේ සියලු අමතර කොටස් සහ ඒ ගෙවෙන දේවල් අපිට ඒවායින් කොච්චර කාලයක් දුවන්න පුළුවන්, දේවයන් ප්‍රශ්නයක් එනවද, ඒ කියලා බලලා තමයි නිලක අපි මේ බයිසිකල් එළියට දාන්නේ. එතකොට මෙතන මේ ඔයගොල්ලන්ට පිටිපස්සෙන් පේන බයිසිකල් ටික තමයි ඒරියා එකේ ටෙස්ට් රයිඩ් වෙනවා.
ඊට අමතරව මේ තියෙන අලුතුන් මාදිරි එන්න තියෙන මාදිරි ටික මේ හැම යතුරු පැදියක්ම අපි එළියට දාන්නේ සියලු තත්ත්ව පරීක්ෂණ වලින් ප්‍රධාන දේවල් අනුමත කරන කල්ලා පරීක්ෂා කරගෙන ඒ වුණාට පස්සේ තමයි ඒ යතුරු පැදිය අපි වෙළඳ පොළට දාන්නේ සහ අනිකුත් රටවල් වලට බෙදා හරින්නේ. ඉතින් පාරිභෝගික විදියට ඕගොල්ලන්ට හොඳ ප්‍රොඩක්ට් එකක් හම්බෙන්නේ ප්‍රශ්නයක් නැතුව අපි සියලු තත්ත්ව පරීක්ෂා වලින් පාස් කරලා අනුතුරුව පාස් කරලා තමයි මේ යතුරු පැදිය ඕගලන්ට දෙන්නේ. නැතු අපි යතුරු පැදියක් ගෙනල්ලා එකපාරටම හෙට ගෙනල්ලා විකුණන්න දාසින් මේ දෙන්නේ. අමතර කොටස් සියලු දේවල් ඔබ දැක්ක ඇතුළේ තියෙන හැම ප්ලාන්ට් එකකම මෙයා ටෙස්ට් කරනවා හැම මැෂින් එකකටම දාලා චොකට් චෝපර් මෝටර් එතකොට යුනිට්ස් ඒ හැමදේම චෙක් කරලා තමයි අපි දෙන්නේ. ඕනම යතුරු පැදියක් වික්කට පස්සේ පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන්නේ එම විකිණීමෙන් පසු සේවාව, අලෙවියෙන් පසු සේවාව. ඒ සඳහා අපි කලිනුත් කියලා තියෙනවා ලංකාපුලා අලෙවි නියුතියන් සේවා සහ අමතර කොටස් නියුතියන් 450කට අධික ප්‍රමාණයක් තියෙනවා. අපට යාඩියා ප්‍රධාන ආයතනයේ සියලුම අපිට ගෙන්නපු මාදිලි වල අමතර කොටස් දීලා තියෙනවා. ඒ අමතර කොටස් වල ඔයා දකින්න තියෙන ඊළක මේ ඇතුළට ප්ලාන්ට් එකට ගියාම තියෙන ක්වොලිටි සහ ෆිනිෂින් ගතිය. ඒ හැම පාර්ට් එකක්ම යම්කිසි තත්ත්ව පරීක්ෂණ වලට දාලා ඉංජිනේරියන් යටතේ පරීක්ෂා කරලා ඒක තීන්ත ගාන පේන්ට් අංශය වුණත් ඒක සම්පූර්ණයෙන්ම ආවරණය කළා. ඒක හොඳ තත්ත්ව පරීක්ෂණ දීලා සාමාන්‍යයෙන් හොඳ අවුරශ්මී තියෙන කාලයක වුණත් අවුරුදු 3ක කාලයකට වැඩි වගකීමක් තියෙනවා ඔරිජිනල් පේන්ට් එකට. ඒ කියන්නේ සාමාන්‍ය බයික් එකක් එළිය එක දිගට අවුරුදු 3ක් තියලා තිබ්බත් ඒ පේන්ට් එකට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට තමයි මේගොල්ලෝ ක්වොලිටි හදලා තියෙන්නේ. ඉතින් අපිට යාඩියා යතුරු පැදිය ගත්තොත් ක්වොලිටි කියන එක 100% උඩ තියෙන පැත්තක තියෙනවා නීලක අමතර කොටස් වල.